ආයිබෝවන්. ඉතින් හැමදෙනාම channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ මම ෆන්ක්ෂන් එකකට වෙඩින් එකකට ඒ වගේම පාටි එකකට යනකොට මෙන්න මේ වගේ ෆුල් මේකප් එකක් තමයි දාගෙන යන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේකප් ලුක් එකක් කොහොමද කරගන්නේ කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් මේකප් එක ගැන ගොඩක් විස්තර කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මෙන්න මේ වගේ මේකප් ලුක් එකක් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මම මෙන්න මේ වගේ ප්‍රයිම් එකක් තමයි දාගන්නේ. ඉතින් මම පාවිච්චි කරන ප්‍රයිම් එක තමයි No Pori Blame brand එකේ ප්‍රයිම් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් ගොඩක් හොඳ ප්‍රයිම් එකක් ඉතින්. ඉතින් මෙන්න මේ ප්‍රයිම් එක අපි මේකප් එක දාන මුහුණේ හැමතැනම ආලේප කරගන්න ඕනේ. ඊළඟට මම මගේ ෆවුන්ඩේෂන් එක තමයි දාගන්න යන්නේ. ඉතින් මම පාවිච්චි කරන ෆවුන්ඩේෂන් එක තමයි ප්‍රොෆෙෂනල් ෆවුන්ඩේෂන් එකක් මේකප් Pro Air brand එකේ Ultra HD ෆවුන්ඩේෂන් එක තමයි මම අද යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ ෆවුන්ඩේෂන් එකට මුහුණේ තියෙන ලප කැලල් ඒ වගේම ඇක්නි පිම්පල්ස් පිග්මන්ටේෂන් වගේ වසා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆවුන්ඩේෂන් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ෆවුන්ඩේෂන් එක දාලා ෆවුන්ඩේෂන් එක ඔක්සිඩයිස් වුණාට පස්සේ ෆවුන්ඩේෂන් එක දැම්ම කියලා හොයන්නවත් බැරි තරමට ෆවුන්ඩේෂන් එක නැචරල් ලුක් එකකට තියෙනවා. ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන ලප කැලල් පිග්මන්ටේෂන් වගේ දේවලුත් වසා ගන්න පුළුවන්. ඉතින් ෆවුන්ඩේෂන් එක ස්කින් එකට දාගන්න ඉතින් මේ විදිහට පොඩි ටච් අප් එකක් දෙන විදිහට ෆවුන්ඩේෂන් එක දාගන්න ඕනේ. ස්කින් එක එකම කලර්ස් එකක් වෙනකයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් ෆවුන්ඩේෂන් එකක් තෝරගනිද්දී අපි ස්කින් එකට දාද්දී ප්‍රධානතම දේ තමයි අපේ ස්කින් කලර්ස් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් එන්න ඒ දේ ගැන සැලකිලිමත් වෙන්න. මේකප් එකේ ඊළඟ පියවර තමයි කන්සීලර් එක දාගන්න එක. ඉතින් මම දාන කන්සීලර් එක තමයි මේකප් Pro Air brand එකේ ප්‍රොෆෙෂනල් කන්සීලර් එකක් Ultra HD කන්සීලර් එක තමයි මම දාගන්නේ. ඉතින් කන්සීලර් එකක් දාගන්නේ අපේ මුහුණේ තියෙන හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ ස්ථාන හයිලයිට් කරලා පෙන්වන්න තමයි කන්සීලර් එකක් දාගන්නේ. ඉතින් මේ විදිහට S2 යට ටිකක් කළුයි. ඒක නිසා මේ විදිහට කන්සීලර් දාගන්නවා. ඉතින් ඒ වගේම නහය උඩ හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. මේ විදිහට කට වටේට නිකට මේ විදිහට හයිලයිට් කරලා පෙන්වන්න ඕන නිසා මුහුණේ අනිකුත් ස්ථාන වලට වැඩි හයිලයිට් කරලා පෙන්වන්න ඕන නිසා මේ විදිහට කන්සීලර් ඇප්ලයි කරගන්නවා. ඉතින් ඊළඟට මේ විදිහේ පොඩි පංච් එකකින් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මුහුණේ ෂේප් වෙන්න ඕන ස්ථාන ෂේප් කරගන්න තමයි යන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට මම යූස් කරන්නේ සිනමන් කලර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මුහුණ ෂේප් වෙන්න ඕන ස්ථාන ෂේප් කරගන්නේ. ගොඩක් වෙලාවට කම්බුල් දෙක ගොඩක් මහතයි වගේ නම් ෂේප් කරලා හදා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට අපි අඳ ගන්න ඕනේ කොන්ටෝ පැලට් එකෙන්. ඉතින් මට ගැලපෙන්නේ සිනමන් කලර් එක. ඉතින් මම සිනමන් කලර් එක තමයි යූස් කරන්නේ. ඉතින් මේ විදිහට නිකට ෂේප් කරලා පෙන්වන්න ඕන නම් මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඒ වගේම කම්බුල් දෙක ෂේප් කරලා පෙන්වන්න ඕන නම් ඔයාලා කම්බුල් දෙක ගොඩක් මහතට වගේ තියෙනවා ෂේප් කරලා පෙන්වන්න ඕන නම් මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඒ වගේම මට නහය ෂේප් කරලා පෙන්වන්න ඕනේ. මගේ නහය පොඩ්ඩි චුට්ටක් විතර අර උඩ වලට පේනවා ඇති ඇදයක් වගේ තියෙනවා. ඉතින් මේක මට ෂේප් කරලා පෙන්වන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට කොන්ටෝ පැලට් එකෙන් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් කොන්ටෝ ක්‍රීම් එක බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහේ ෆ්ලැට් බ්‍රෂ් එකක් තමයි යූස් කරන්න ඕනේ. ඉතින් කොන්ටෝ ක්‍රීම් එක බ්ලෙන්ඩ් කරන විදිහ ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් කොන්ටෝ ක්‍රීම් එකේ මේ විදිහට කම්මුල බ්ලෙන්ඩ් කරගන්න මේ විදිහට පොඩ ටැප් කරන විදිහට මේ විදිහට උඩට පොඩක් අදින්න නැතුව මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් කරාට පස්සේ මහතට තියපු කම්බුල් දෙක සිහින් වෙලා තියෙන විදිහ වලට පේනවා ඇති.
ඊළඟට මේ විදියට නිකටයට මේ විදියට පල්ලෙහාට තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් නළල ෂේප් කරගත්තේ මම මේ විදියට. ඉතින් ඔයාලගෙත් නළල ගොඩක් ලොකුවට වගේ පේනවා නම් ඔයාලට ෂේප් කරගන්න පුළුවන් විදියක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදියට ෂේප් කරගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය විදියට තමයි මම මෙන්න මේ විදියට ෂේප් කරගත්තේ. ඉතින් මේ විදියට නහය මේ විදියට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් කොන්ටෝ ක්‍රීම් එක බ්ලෙන්ඩ් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මුහුණ සිහින් වෙලා තියෙන විදිය ෂේප් එකට ලස්සනට තියෙනවා. ඉතින් ඊළඟට ෆිනිෂින් පවුඩර් එකක් තමයි මම යූස් කරන්නේ මේකප් එක සෙට් කරගන්න. ජෙනට් බ්‍රෑන්ඩ් එකේ නම්බර් 4 තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදියට පවුඩර් එක වැඩි පවුඩර් ටික ගසලා මේ විදියට පොඩ්ඩක් ටැප් කරන විදියට තමයි පවුඩර් එක දාගන්න ඕනේ. ඉතින් අයිබ්‍රෝස් එක ඇඳ ගන්න මම යූස් කරන්නේ මේ විදියට අයි ෂැඩෝ පැලට් එකේ බ්ලැක් කලර් එක තමයි යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට අයිබ්‍රෝස් එක ෂේප් කරගන්න ඕනේ බ්‍රෂ් එකකින්. ඉතින් ඊළඟට අයිබ්‍රෝස් එක තවත් ලස්සනට කැපිලා පේන්න මේ විදියට කන්සීලර් එකෙන් ඇඳ ගන්නවා. ඉතින් මේ විදියට කන්සීලර් එකෙන් ඇඳලා මේ විදියට පොඩ්ඩක් බ්ලර් කරගන්න ඕනේ පහලට. ඉතින් ඔයාලට පේනවා ඇති කන්සීලර් එකත් දෙක අයිබ්‍රෝස් එක කැපිලා පේන විදිය. ඉතින් මේ විදියට ඇහි කෝණයකට බ්ලැක් කලර් එකකින් දා ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ඇහි ලිඩ් එකට සහ ක්‍රීස් එකට දාගන්නේ මේ විදියට ගෝල්ඩන් කලර් එක. ඊළඟට කජල් එක ඇඳ ගන්න ඕනේ. මේ විදිහට ඇහැ පොඩ්ඩක් ඇඳ ගන්න ඕනේ. එතකොට කජල් එක ඇඳ ගන්න ලේසි. ඉතින් ඒ වගේම තමයි ඇහි යට කොටසටත් මේ විදිහට මම බ්‍රෂ් එකකින් ගෝල්ඩන් කලර් එකකින්ම ඇප්ලයි කර ගන්නවා. ඉතින් ඊළඟට මේ විදිහට අයිලයිනර් එක ඇඳ ගන්න ඕනේ. ඉතින් මම පාටි එකකට වගේ යනවා නම් මෙන්න මේ විදිහට ටිකක් ලොකුවට ඇඳ ගන්නවා අයිලයිනර් එක. ඉතින් ටිකක් අයිලයිනර් එක ලොකුවට වගේ ඇඳගත්තාම මේකප් එකටත් ගොඩක් හොඳයි. ටිකක් කැපිලා පේනවා අයි මේකප් එක. ඊළඟට මම මස්කාරා එක ඇප්ලයි කරගන්නේ සුපර් හීරෝ බ්‍රෑන්ඩ් එකේ මස්කාරා එකකින්. ඉතින් මේ විදිහට ඇහි උඩ පිහාටු සහ යට පිහාටු වල මේ විදිහට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම බ්ලෂර් කට් එක දාගන්නේ ලෝරා බ්‍රෑන්ඩ් එකේ බ්ලෂර් පැලට් එකකින්. ඉතින් මෙන්න මේ කලර් එකට මම හරි මාස කලර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි බ්ලෂර් කට් එක දාගන්න ඕනේ. මේ විදිහට U shape එකකට හදාගන්න තමයි බ්ලෂර් කට් එක දාගන්න ඕනේ. ඉතින් අද ලිප් ලයින් එක ඇඳ ගන්න මේ විදිහේ මියුට් කලර් එකක් තමයි යූස් කරන්නේ. ඉතින් අද ලිප් කලර් එක හදාගන්න ලිප්ස්ටික් දෙකක් යූස් කරනවා. එක ලිප්ස්ටික් එකක් තමයි Soft Focus බ්‍රෑන්ඩ් එකේ රෙඩ් කලර් එක. ඉතින් ඒ වගේම තමයි Makeup Pro Ever බ්‍රෑන්ඩ් එකේ ප්‍රොෆෙෂනල් ලිප්ස්ටික් දෙකක් යූස් කරලා තමයි මෙන්න මේ මම ආස ලිප් කලර්ස් එක හදාගන්නේ. ඉතින් මේ විදිහට රෙඩ් කලර් එකේ මේ විදිහට අවුට්ලයින් එක මේ විදිහට ඩාර්ක් කරගන්නවා. ඉතින් ඩාර්ක් කරගෙන ඉතින් ඊළඟට මේ විදිහේ ලිප්ස්ටික් එකෙන් මේ විදිහට ඇප්ලයි කරගන්නවා.
ඉතින් ඇප්ලයි කරගෙන මේ විදිහට ලිප්ස්ටික් දෙකම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ලස්සන නැචරල් ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කලර්ස් එකට මම හරිම ආසයි. ඉතින් මෙන්න මේක තමයි මේකප් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් මේකප් එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න.